වෙසක් පොහෝ දිනේ රාත්‍රියේ ඉඳලා මැයි මාසේ 30 වෙනිදා රාත්‍රී 12 ඉඳලා ඉන්ධන මිලවල ඉතාම තීව්‍ර වැඩිවීමක් කරන්න තීරණය කළා තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් 95 වර්ගයේ රුපියල් 25කින් ඩීසල් රුපියල් 15කින් සුපිරි ඩීසල් රුපියල් 20කින් සහ භූමි තෙල් මිල රුපියල් 20කින් ඉහළ දාලා තියෙනවා. එතකොට මේ தත්ත්වය ගත්තට පස්සේ මේ අවුරුද්ද ඇතුලේ ආණ්ඩුව 6 සැරයක් ඉන්ධන මිල ඉහළ දැම්මා. ජනවාරි මාසේ 6 වෙනිදා ඉහළ දැම්මා, මාර්තු මාසේ 1 වෙනිදා ඉහළ දැම්මා, මාර්තු මාසේ 10 වෙනිදා ඉහළ දැම්මා, මාර්තු මාසේ 22 වෙනිදා ඉහළ දැම්මා, මැයි මාසේ 2 වෙනිදා ඉහළ දැම්මා. දැන් මැයි මාසේ 30 වෙනිදාත් නැවත ඉහළ දැමීමක් කළා තියෙනවා. මේ 6 වතාව ඇතුලේ ජනවාරි මාසේ 1 වෙනිදා තිබ්බ මිලට වඩා පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක් රුපියල් 140කින් මිල වැඩි වෙලා තියෙනවා. 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 160කින් මිල වැඩි වෙලා තියෙනවා. ඩීසල් රුපියල් 130කින් මිල වැඩි වෙලා තියෙනවා ජනවාරි තිබ්බට වඩා. සුපිරි ඩීසල් රුපියල් 160කින් වැඩි වෙලා තියෙනවා. භූමි තෙල් ලීටරේ රුපියල් 105කින් වැඩි වෙලා තියෙනවා ජනවාරි මාසයේ තිබුණට වඩා. එතකොට මේක සම්බන්ධ ආණ්ඩුව ඊටාම වැරදි තොරතුරු සාවද්‍ය දේවල් කිව්වා පහුගිය දවස්වල. උදාහරණයක් විදිහට මීට දින 4කට පමණ කලින් මැයි මාසේ 26 වෙනිදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිල වශයෙන් නිවේදනය කරා ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් ගැන යන ප්‍රවෘත්තිය සම්පූර්ණ සාවද්‍ය ප්‍රවෘත්තියක්. කිසිසේත්ම මෑත කාලේ ඉන්ධන මිල ඉහළ දැමීමක් කරන්නේ නැහැ කියලා. ඒක කියලා පැය 100ක් යන්න කලින් ඉන්ධන මිල ඉහළ දැමීම කළා. එතකොට මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ආණ්ඩුව මේ දේවල් ගැන කියන දේවල් සත පහකට විශ්වාස කරන්න බෑ. බොරු තමයි කියන්නේ කියන එක ඊටාම පැහැදිලි. ඊට පස්සේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී මයුර නෙත්ති කුමාර මාධ්‍යවලට ප්‍රකාශයක් කරා එදිනම මීට දින දෙක තුනකට කලින් ජූලි මාසයේ අවසානයේ දක්වා ජූලයි මාසයේ 31 දක්වා වන ඉන්ධන තොග රට ඇතුලේ තියෙනවා. ඒ ඉන්ධන අඩු මිලට ගෙනාපු ඒවා ඉන්ධන හිඟයක් ඇති වෙන්නෙත් නැහැ, ඉන්ධන මිල වැඩි කිරීමක් වෙන්නෙත් නැහැ කියලා. එතකොට මේවා ඔක්කොම අසත්‍යයන් කියලා එක්ක පේන්නේ. එහෙම නැතිනම් අඩු මිලට ගෙනාපු ඉන්ධන තොග ගබඩා කරගෙන අධික ලෙස ලාභය පෙීම සඳහා එක්ක මේ ඉන්ධන මිල වැඩි කරනවා වෙන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි 2026 අවුරුද්දේ පළවෙනි මාස 4 ඉන්ධන ගෙන්වීම සඳහා ගිහින් තියෙන වියදම කියලා පෙන්නන එකත් ඊටාම බරපතල සැකසහිත එකක්. දැන් 2026 අවුරුද්දේ පළවෙනි මාස 4 බොර තෙල් අරගෙන තියෙන්නේ සාමාන්‍ය කියන්නේ ඩොලර් 68යි 711ට. ඩොලර් 66යි 767ට. ඩොලර් 66යි 748ට. ඩොලර් 73යි 719ට. මේ විදිහට සාමාන්‍යයෙන් ඩොලර් 68ක ඩොලර් 69ක සාමාන්‍ය අගයක් යටතේ තමයි මේ මාස 4 ඉන්ධන මිලදී ගැනීම කරලා තියෙන්නේ. හැබැයි 2025 අවුරුද්ද ගත්තොත් එහෙම 2025 මීට මේ පළවෙනි මාස 4 මීට වඩා ගොඩාක් වැඩි මිල ගණන් වලට අරන් තියෙනවා. ඩොලර් 76යි 714, ඩොලර් 66යි 76යි 732, ඩොලර් 83යි 733 සහ ඩොලර් 83යි 747. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 82ක විතර සාමාන්‍ය ඇවරේජ් අගයකට තමයි ඒ කාලේ තෙල් මිලදී අරන් තියෙන්නේ. එතකොට ඇත්තටම 2025 පළවෙනි මාස 4ට වඩා 2026 පළවෙනි මාස 4 යුද්ධ තියෙනවා කිකි යුද්ධ පෙන්නලා සුද්ධ දෙන්න හැදුවාට ඇත්තටම තෙල් මිල අඩු වෙලා තියෙන්නේ. බොර තෙල් මිල අඩුවෙන් තමයි ගෙනල්ලා තියෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංඛ්‍යා දත්ත වලටම අනුව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තෙල් මිල අඩුවෙන් තිබියදී තෙල් ආනයන වියදම වැඩි වෙලා. දැන් 2025 අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 354.7ක් තමයි ගිහිල්ලා තියෙන්නේ තෙල් ආනයනය සඳහා. මේ අප්‍රේල් මාසේ 2026 අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 886.2ක් ගිහින් තියෙනවා. කියන තුන් ගුණයක විතර ඉහළ යෑම. 150ක විතර ඉහළ යෑමක් වෙලා තියෙනවා තෙල් ගෙන්වීමේ වියදම. ඊට පස්සේ 2025 ජනවාරි සහ අප්‍රේල් අතර ඩොලර් මිලියන 1411.4ක තමයි තෙල් ආනයන වියදම ගිහිල්ලා තියෙන්නේ. 2026 ජනවාරි අප්‍රේල් අතර මාස 4දී ඩොලර් මිලියන 2167.7ක. ඒ කියන්නේ 153ක විතර වැඩි වියදමක් ගිහිල්ලා තියෙනවා තෙල් ආනයනට. ඒතර තියෙන ප්‍රශ්නේ මේක. ලෝක වෙළඳපොලේ තෙල් මිල 2025ට වඩා අඩු වෙලා තියෙන්නේ. QR කෝඩ් දාලා තෙල් පරිභෝජනය අතිශය සීමා කොට තිබියදී මේ විදිහට තෙල් ආනයන වියදම් වැඩි වුණේ කොහොමද? මේ විදිහට තෙල් ආනයන වියදම් වැඩි වෙන්න නම් එක්කෝ බාල ගල් අඟුරු වංචාව විදුලි බිලෙන් අය කරන්නේ නැතුව ආපු මහජන උද්ඝෝෂණය නිසා ඒක විදුලි බිලට එකතු කරන්නේ නැතුව ඒක තෙල් වලට එකතු කරලා.
ඒක තෙල් වලට එකතු කළා. මේ තරම් තෙල් ආනයන වියදම වැඩි වුණේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා තෙල් ගිහිල්ලාද එහෙම නැතිනම් විදුලි නිෂ්පාදනය සඳහාද තෙල් ගියේ. මේක සම්බන්ධ බරපතල සැකයක් තියෙනවා. දෙවෙනි එක තමයි එහෙම නැතිනම් මෙතන අධි ඉන්වොයිසකරණයක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැනට ලංකාවේ ඛනිජ තෙල් වෙළඳපොලෙන් 53ක් වගේ තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තියෙන්නේ. 47ක් තියෙන්නේ සිනෝපෙක්, IOC, Shell වගේ පෞද්ගලික සමාගම් සතුව. ඒකට මේ පෞද්ගලික සමාගම් රටෙන් එළියට ඩොලර් ඇදලා තියනවාද වැරදි සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරලා. ඒ කියන්නේ ඩොලර් පිට කිරීම ඩොලර් මංකොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා. මේක සම්බන්ධ සෙවිය යුතු තියෙනවා. ඒ දෙකම වෙලා නැත්තම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ එක පැත්තකින් එහෙමනම් අපිට පිළිගන්න වෙන්නේ අඩු මිලට තෙල් ගෙනල්ලා ජනතාවට දරන්න බැරි විදිහට තෙල් මිල වැඩි කරමින් තියෙනවා. මේ වැඩි කරමින් තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අධික ලෙස ලාභ ලැබීම සඳහාද අර පෞද්ගලික සමාගම් වලට අතිශය අධික ලාභයක් ලබා දීම සඳහාද. එතකොට මේ වෙසක් එකේ මිනිස්සු දන්සැල් දෙද්දී මුළු රටම ඛනිජ තෙල් සංස්ථාවටයි රාජ්‍ය භාණ්ඩාගාරයටයි දන්සලක් දුන්නා වගේ තත්ත්වයක්ද මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් වෙන්නේ කීප දෙනෙක් එකතු වෙලා දන්සලක් දෙනවා. ඒකට විශාල පිරිසක් ඇවිල්ලා සහභාගී වෙනවා. ඒ වෙනුවට මුළු රටේ ලක්ෂ 220ම එකතු වෙලා දන්සලක් දීලා ඒ සල්ලි ටික මේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි අරන්ද. අමතර ටික දීලාද Shell එකටයි IOC එකටයි Sinopec එකටයි. මෙන්න මේක සම්බන්ධ සොයා බැලිය යුතු තියෙනවා. ඉතින් මේක පිළිගත නොහැකි ඉලක්කම් නේ තියෙන්නේ. මේ පිළිගත නොහැකි ඉලක්කම් තියෙන දැන් IMF එක ගිය සුමානේ කිව්වා වාරික ටික දෙන්න නම් තෙල් මිල වැඩි කරන්න. දැන් IMF එකද මේ රට පාලනය කරන්නේ. අඩුම ගන්න IMF එකට කිව යුතුව තිබුණා ආණ්ඩුව පැත්තෙන් බෑ එහෙම කරන්න බෑ. මේ තව වැඩි කරොත් එහෙම 2022 අර්බුදේ තිබ්බ කාලටත් වඩා තෙල් මිල වැඩි වෙලා කියලා. දැන් 2022 අපි නිදසුනක් ගත්තොත් 2022 වැඩිම තෙල් මිල වාර්තා වෙච්ච 2022 මැයි මාසේ 24 වෙනිදා. 2022 මැයි මාසේ 24 වෙනිදා තිබ්බට වඩා ඩොලර් එක රුපියල් 30ක් අඩුවෙන් දැන් තියෙනවා. 2022 මැයි මාසේ 24 වෙනිදා තිබ්බට වඩා ලෝක වෙළඳපොලේ තෙල් මිල 16%කින් අඩු වෙලා තියෙනවා. එහෙම තියෙද්දි 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 116ක් 114කින් වැඩි වෙලා තියෙනවා. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 100ට මේ රුපියල් 45කින් වැඩි වෙලා තියෙනවා. ඩීසල් මිල රුපියල් 7කින් වැඩි වෙලා තියෙනවා. සුපිරි ඩීසල් මිල රුපියල් 33කින් වැඩි වෙලා තියෙනවා. භූමි තෙල් මිල දුප්පත් මිනිස්සු පාවිච්චි කරන භූමි තෙල් වල මිල අර ආර්ථික අර්බුදයේ තිබ්බ කාලට වඩා රුපියල් 198කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතන මෙහෙම උනේ කොහොමද? එතකොට IMF එකට අඩුම ගානේ ඒක කිව්වේ නැත්තේ ඇයි? IMF එක කියන එකට ඔළුව වෙනුවේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. මේක අපේ යෝජනාව අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනාරගල සන්ධානයේ විදිහට අපි නිශ්චිතව යෝජනා කරා ලෝක වෙළඳපොලේ තෙල් මිලත් එක්ක ලංකාවේ තෙල් මිල සමාන්තරව පවත්වාගෙන යන්න. බාලගල් අඟුරු මගඩියක් වෙලා තියෙනවා නම් ඒකේ බර පටවන්න එපා. තෙල් මිල හරහා ජනතාව මත ඒක වෙනම බේර ගන්න ඕනේ. ඒ වංචාව කරපු අයට දඬුවම් දෙන්න ඕනේ. මේ ඒ වැරදි තීරණ ගත්ත අයට ඒකට දඬුවම් දෙන්න ඕනේ. ඒ අයගේ පුද්ගලික මුදලින් අය කරගන්න. අනික් පැත්තෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීමක් වෙනවා නම් ඒ තෙල් මිල වැඩිවීම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන එක අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා, භාණ්ඩ ප්‍රවාහන සේවා, ගොවිතැන දීවර කටයුතු කර්මාන්ත ඇතුළු නිෂ්පාදන ක්ෂේත්‍රයට යම් තෝරාගත් ඉන්ධන කෝටාවක් QR කෝඩ් එකක් හරහා බදු රහිතව ලබා දිය යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා, ප්‍රවාහන සේවාවල මිල ඉහළ යනවා, නිෂ්පාදන පිරිවැය අධික වෙනවා. ලංකාව සම්පූර්ණයෙන්ම විශාල බිඳ වැටීමකට ලක් වෙනවා. මොකද ආසියාවේ වැඩිම තෙල් මිල සහිත රටවල් 3-4ට දැන් ලංකාව ඇතුල් වෙලා තියෙනවා. ඉතින් IMF එක මේ හදන්නේ ලංකාවේ නිෂ්පාදනයත් බිඳවට්ටලා, ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වෙනුත් බිඳවට්ටලා IMF එකේ ණය නැතුව ජීවත් වෙන්න බැරි තත්යකට ලංකාවපත් කරන එක. ඉතින් මේ උගුලට කැමැත්තෙන්ම ගිහිල්ලා ගැට ගහලා තියෙනවා ආණ්ඩුව. විපක්ෂය ඒ උගුලාස්සට තව යමු, ඒකට ආණ්ඩුවත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න කැමතියි කියලාත් කියනවා. ඉතින් ජනතාව දැන් තීරණයක් ගත යුතුයි. තව දුරටත් ලංකාව පාලනය කරන්න IMF එකට ඉඩ දෙනවද? මේ අයුක්ති සහගත ඉන්ධන මිලට එකඟ වෙනවද? බාලගල් අඟුරු වල පාඩුව ලයිට් බිලෙන් අය කරගන්න බැරි වෙනකොට ඒක පෙට්‍රල් ලීටරෙන් ඩීසල් ලීටරෙන් භූමි තෙල් බෝතලෙන් අය කරගන්න හදන එකට ඉඩ දෙනවද කියලා ජනතාව තීරණයක් ගත යුතුයි. දැන් ඒක මේ ලයිට් කපන්නේ නැහැ කියලා ලයිට් කපනව නේද? දැන් 30 වෙනිදා අප්‍රේල් මාසේ 30 වෙනිදා නිවේදනය කරා විදුලි බල මණ්ඩලය මුලින්ම විදුලිය බිඳ වැටීමක් සිද්ධ වුණා. විදුලිය බිඳ වැටීමෙන් පස්සේ නිවේදනය කරා සූර්ය බල ශක්තිය නිසා විශේෂයෙන් වහල මත සවි කර ඇති සූර්ය පැනල නිසා පද්ධති අසමතුලිතතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසායි විදුලිය විසන්දි වුණේ කියලා ඉල්ලීමක් කරා සියලු සූර්ය බල ශක්තිය
විසන්ධි කරන්න එක නවත්තන්න කියලා. ඊට පස්සේ ඒක දැන් අද දක්වාම, ඒ කියන්නේ මැයි මාසේ 31 දක්වාම දීර්ඝ කරලා තියෙනවා සූර්ය බල ශක්තිය, වහල මත සූර්ය බල ශක්තිය ගන්න එක. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක. සාමාන්‍යයෙන් අපිට මේ දවස්වල, මේ නිවාඩු දවස්වල දවල් වරුවේ ඕන වෙන්නේ මෙගාවොට් 1800ක් වගේ. නමුත් මෙගාවොට් 2700ක සූර්ය විදුලි බල ජනනයක් තියෙනවා. හැබැයි මේ පද්ධති අසමතුලිතතාවය ඇවිල්ලා තියෙන්නේ අපි දන්න විදිහට නම් අර වඳුරා පැන්න කියපු දවසේ වගේම ඊයේ දවසෙත් පද්ධති අසමතුලිතතාවය ඇවිල්ලා තියෙන්නේ සූර්ය බලය වැඩිපුර ආපු නිසා නෙමෙයි. ඒ පද්ධති අසමතුලිතතාවය මොකද මේක පාලනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සූර්ය පැනලවලත් ඉල්ලුම නැති වෙලාවලට සැපයුම අවහිර කරන තාක්ෂණය යොදලා තියෙන්නේ. ඊට අමතරව මේක පද්ධති කළමනාකරණයට අදාළ මූලික පැනල් එකේදී, කන්ට්‍රෝල් පැනල් එකේදීත් මේක කරන්න පුළුවන්. ඒකට අපි දන්න විදිහට නම් එකක් එහෙම කිරීම සඳහා වන දේවල් කරලා නැහැ. දෙවෙනි එක ඒකට අවශ්‍ය කරන සේවක සංඛ්‍යාව, ඉංජිනේරුවෝ සංඛ්‍යාව, තාක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව ඉඳලා නැහැ. ඒක නිසා තමයි බිඳ වැටලා තියෙන්නේ. නැත්නම් ඉතින් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ලෝකෙ වෙන රටවලත් මෙහෙම වෙනවද? නිවාඩු දවස්වල අවුව වැඩිපුර පෑවුවොත් එහෙම දවල් වරුවේ මේ විදිහට මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවද ලෝකෙ වෙන රටවල? වෙන රටවල ඕෆ් වෙන්නේ නැත්නම් ඒක මොකද්ද ඒකට පාවිච්චි කරලා තියෙන තාක්ෂණය? ඒ තාක්ෂණය ලංකාවේ පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ ඒකට උත්සාහයක් දැල්ලා තියෙනවා. මේ මොකුත් නෙවෙයි, වෙන හේතු නිසා විදුලි බිඳ වැටීමක් වුණාට පස්සේ ඒක පාවිච්චි කරලා ඒක සූර්ය බලය නිසා වුණා කියලා, ඒක මේ සාමාන්‍ය මිනිස්සු වහල උඩ සෝල ගහපු නිසා වුණා කියලා පෙන්නලා පුනර්ජනනීය බල ශක්තිය අධෛර්යමත් කිරීමේ ක්‍රියාවලියක් මේ යන්නේ. හැමදාම මේ වගේ සිද්ධියක් වෙනවා. සිද්ධිය පාවිච්චි කරලා සූර්ය බල ශක්තිය නවත්තනවා. දැන් ගිය සැරේ වඳුරා පැන්න කියන සිද්ධිය පාවිච්චි කරලා මේ net accounting, net metering, net plus ඔක්කොම ක්‍රමවේද අවුල් කරලා දාලා මේ සාමාන්‍ය ජනතාවට ජාතික විදුලි බල ජනනයට මැදිහත් වෙන්න දෙන අවස්ථාව නැති කරලා දැම්ම. ඒක කොම්පැනි කරන්ට් දුන්නා. ඒ කොම්පැනි කරන්ට් දුන්නා. ඊට පස්සේ දැන් මේ සැරේ වෙසක් දවස් දෙකේ නැවත පද්ධති අසමතුලිතතාවය කියලා මේ සැරසෙන්නේ වෙන මොකේටවත් නෙවෙයි, ගල් අඟුරුයි ඩීසලුයි ඔය මේ කාබන් ආශ්‍රිත මේ විදුලි ජනනය සඳහා ඉඩ හදා ගන්න පුනර්ජනනීය බල ශක්තිය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් කියලා සාමාන්‍ය ජනතාවට ඒත්තු ගන්නනේ. මේ පාර හරි පැහැදිලි. අපිට එකයි කියන්න තියෙන්නේ, ලංකාව පැරිස් සම්මුතියට අත්සන් කරලා තියෙනවා. ලෝක දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් කරලා තියෙනවා. 2050 වෙද්දී සීරෝ කාබන් එමිෂන් වලට යනවා කියලා. ඒ කියන්නේ කාබන් විමෝචනය බිඳුව කරන තැනකට 2050 වෙද්දී යනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ පාරේ යනවා නම් ගල් අඟුරු මාෆියාවටයි ඩීසල් මාෆියාවටයි යට වෙලා එක කරන්න බෑ. රිලව පැන්නා මේ වෙසක් දවසේ වැඩිපුර අවුව පෑවුව වගේ කතා කියලා ඒක හරහා පුනර්ජනනීය බල ශක්තිය මේ විදිහට විනාශ කරගෙන ගියොත් එහෙම අපිට අර ඉලක්කයටත් යන්න බැරි වෙනවා. ලෝක පරිමාණයෙන් අපි ප්‍රශ්නයකටත් මුහුණ දෙනවා. ඊට අමතරව මේ රටේ විදුලි බල සැපයුම සම්පූර්ණයෙන්ම ඒකාධිකාර කොම්පැනි කීපයක් අතට ගිහිල්ලා ජනතාවගේ මැදිහත් වීම, ජන සහභාගීත්වය නැති වෙනවා. මේක අපරාධයක්. මේක කරන්න දෙන්න බෑ. ඒක නිසා වහාම විදුලි බල හා බල ශක්තිය අමාත්‍යවරයා සහ අදාළ බලධාරීන් ඊයේ සිදු වූ සත්‍ය සිදුවීම කුමක්ද කියලා රටට හෙළිදරව් කළ යුතුයි. දැන් ඔය සූර්ය බල ශක්තිය මේක විසඳන්න බැටරි ගෙනාව ආණ්ඩුවකට දැන් මේව නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව බැටරි ගෙනල්ලා දැන් බැටරි ගෙනාව කියලා ලොකු ගෝසාවක් දානවා. දැන් බැටරි පද්ධති මෙගාවොට් 10 බැටරි පද්ධති 16ක් සඳහා වන ඇනවුම් ඕපන් කරලා තියෙනවා. දැනට 8ක් ඇවිල්ලා තියෙනවා. 6ක් ඇවිල්ලා තියෙනවා වෙනම. ඊට පස්සේ 2ක් ගාල්ල මාතර ඇවිල්ලා තියෙනවා. මේ බැටරි පද්ධතිය සවි කරන්නේ කොහේද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් බැටරි ගෙනාව ප්‍රශ්න විසඳෙනවා කිව්වට අපිට අවශ්‍ය වහල මත සූර්ය පැනල වලින් පද්ධති අසමතුලිතතාවයක් වැළැක්වීම සඳහා බැටරි පද්ධතිය හයි කරන්න නම් එහෙනම් ඒ බැටරි පද්ධතිය හයි කරන්න ඕනේ ලංකාවේ වැඩිපුරම වහල මත සූර්ය පැනල පාවිච්චි වෙන දිස්ත්‍රික්කවල. ලංකාවේ වැඩිම සූර්ය පැනල පාවිච්චි වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, 2 ගාල්ල දිස්ත්‍රික්කයේ, 3 තියෙන්නේ ගම්පහ මාතර වගේ දිස්ත්‍රික්ක, ඊළඟට තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. එතකොට ඒ ප්‍රමුඛතාවයේ සහිතවද මේවා හයි කරන්නේ. තවමත් හයි කරන තැන් ටික කියලා නෑ. අපි දන්න විදිහට නම් කොළඹ එකක්වත් හයි කරන්නේ නෑ. එතකොට මේවා හයි කරන තැන් අර එක තැන් කියන චුන්නාකම් අර හිමි කියලා තැන් ටිකක් ගැන කියනවා. ඒවා පෞද්ගලික සමාගම් වල අර ග්‍රවුන්ඩ් මවුන්ටඩ් එහෙම නැත්නම් පොළොව මත සවි කරන ලද සූර්ය පැනල තියෙන කොම්පැනි කාර්යෝ සැනසීම සඳහාද අපේ බදු සල්ලි මේකට පාවිච්චි වෙන්නේ කියන ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට කොහෙද මේවා හයි කරන්නේ? මේවා හයි කරන්නේ ඇත්තටම වහල මත සූර්ය පැනල වැඩිපුර තියෙන තැන්වලද? එහෙම නැතිනම් කොම්පැනි කාර්යෝ කැලෑ කපලා ගොවීන්ගේ වගා බිම් උදුරගෙන
මේ පරිසරය විනාශ කරමින් ගොවියන්ගේ ජීවනෝපාය විනාශ කරමින් උදුරගත්ත රජයේ ඉඩම් වල හයි කරපු ජාවාරංකාර ව්‍යාපෘති වලටද මේක පාවිච්චි වෙන්නේ. ඒක ආණ්ඩුව උත්තර දිය යුතුයි. ඒ නිසා වහම තොරතුරු මේ සමාජගත කර යුතුයි ආණ්ඩුව කොහෙද මේවා හයි කරන්න කියලා. මේවා හයි කරන තැනින් අපිට බලා ගන්න පුළුවන් මේ බැටරි කියලා කෑ ගැහුවට අන්තිමට මොකද්ද මේ වෙමින් යන්නේ කියලා.